ආයුබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන් සතෙරුවන් සරණයි. ආයුබෝවන් සර් තෙරුවන් සරණයි. හොඳයි. අද මට පැවරලා තියෙන්නේ අංක විද්‍යාව සම්බන්ධව නැවත වතාවක් සරල පැහැදිලි කිරීමක් කරන්න. අපි ඊට ඉස්සෙල්ලා සම්ප්‍රදාන කරුව කෙටියෙන් අපේ තමුන් අදහන ආගම සිහි කරලා ඉමු. හොඳයි. එහෙමනම් මෙම ශාස්ත්‍රයට හස්තරේඛා සහ අංක විද්‍යාව ශාස්ත්‍රයට අධිග්‍රහිත වූ පංචාංකුලී දේවිය සිහි කරනවා. අපි අධ්‍ය නමස්කාර කරනවා. ඒ වගේම මෙම ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරපු කයිරෝ මහතාට පින් අනුමෝදන් කරනවා. සතුටින්ම අනුමෝදන් වේවා. ඒ වගේම මේ ශාස්ත්‍රය පවත්වාගෙන අතීත ගුරු බෞතුන්ටත් මේ ශාස්ත්‍රය මා ප්‍රගුණ කළ මාගේ ගුරු පියවරුන්ට සහ ගුරු මෑණියන්ටත් පින් අනුමෝදන් කරනවා. බොහොමත් ඒ පින් සතුටින් අනුමෝදන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ගුරු මෑණියන් පියවරුන්ට බොහොමත් මාගේ নমස්කාරය මේ අවස්ථාවේදී පුද කරනවා. එහෙමනම් අපි මොකද්ද මේ අංක විද්‍යාව කියන එක බලමු. ඒ කියන්නේ අද ලෝකයේ බොහෝ අවස්ථාවලදී අංක විද්‍යාව කියන එක ශාස්ත්‍රයක් වශයෙන් දැන් මිනිස්සු හුඟක් ස්ටඩි කරනවා. එතකොට මේ අංක විද්‍යාව සම්බන්ධ දේවල් සමහරු මිත්‍යා මතයක් කියලා ප්‍රකාශ කරනවා, සමහරු එහෙම නැහැයි කියලා ප්‍රකාශ කරනවා, තවත් සමහරු ඒ කිසිම දෙයක් කියන්නේ නැතුව මේ අංක විද්‍යාවේ තියෙන গুপ্ত බලවේගයත් එක්ක කටයුතු කරනවා. গুপ্ত බලවේගයත් එක්ක කටයුතු කරනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්නවා. ඒගොල්ලෝ මුකුත් කියන්නේ නැහැ. හරි ඇත්ත හෝ බොරු හෝ මුකුත් කියන්නේ ඒක කරගෙන යනවා. මං හිතන්නේ අපිට ගන්න පුළුවන් දේ තමයි ඒක. මොකද්ද? අපේ ප්‍රයෝජනයට අපි යම් ශාස්ත්‍රයක් ප්‍රගුණ කළා නම් අපි ඒකෙන් වැඩ ගන්න ඕන. ඒක තමයි අපේ අරමුණ වෙන්න ඕන. ඉතින් මේ අංක විද්‍යාව කියන එක අලුත් දෙයක් කියලා හිතුවට මේක ඉතාමත්ම පැරණි ශිෂ්ටාචාරවල ඉඳන් පැවතගෙන ආපු දෙයක්. ඉතාමත් පැරණි ශිෂ්ටාචාරවල ඉඳන් පැවතගෙන ආපු දෙයක්. ඉතින් ඉස්සෙල්ලා මේක හෙළේ කියන්නේ මේ මං කියන මතවලට විරුද්ධ වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. එහෙම නෙවෙයි මං සාමාන්‍යයෙන් ඒ යම් මතයක්. ඒකට සංවාදශීලී වෙන්න පුළුවන්. මේ හෙළයේ කියන්නේ අපි රාවණා රජ සමයේ සිට පැවතුණු හෙළ අංක විද්‍යාවක් තියෙනවා. ඔය හෙළ අංක විද්‍යාවක් තියෙනවා. ඔය හෙළ අංක විද්‍යාව මම සෑහෙන උත්සාහ කරා පහුගිය විශේෂයෙන් පහුගිය කොරෝනා කාලේ මට හොයාගන්න නොහැකි වුණා. ගම්පහ ප්‍රදේශයේ එක්තරා කාන්තාවක් මිස් කෙනෙක් මට ජ්‍යොතිෂ සම්බන්ධ සංගමයකදී මුණ ගැසිලා කිව්වා මට හෙළ අංක විද්‍යාව දෙන්නම් කියලා. නමුත් එකපාරටම රට වැහුවා, හොයාගන්න බැරුව ගියා. ඒ වෙන මට කිසිම සම්බන්ධතාවක් නැතෝ ගියා. ඉතින් අපි අද භාවිතා කරන්නේ ඇත්තටම මේ බටහිරින් ආපු එහෙම නැත්නම් ග්‍රීසියෙන්, ආජන්ටිනාවෙන්, ඒ වගේ රටවල් වලින්, ඊජිප්තුවෙන්, බැබිලෝනියා ශිෂ්ටාචාරයෙන් ඒ ආපු අංක විද්‍යාවල් තමයි. හෙළ අංක විද්‍යාව හොයාගන්න සෑහෙන උත්සාහයක් දරුවා. නමුත් ඒක අවාසනාවකට මට ඒක හොයාගන්නට බැරුව ගියා. එතකොට දැන් අපි ඇත්තටම මේ අංක විද්‍යාවේ ඉතිහාසය ගත්තොත් එහෙම සෑහෙන්න අර මං වගේ ඊජිප්තියානු, බැබිලෝනියානු ශිෂ්ටාචාර වලින් නම් පැවතගෙන එන දෙයක්. එතකොට ඒගොල්ලන්ගේ ඊට රහස්‍යයම ඒගොල්ලන්ගේ කටයුතු සඳහා මේ සාර්ථක කර ගැනීමට සහ අසුබ දේවල් මගහැර ගැනීමට මේ අංක විද්‍යාවේ මේ තියෙන සියුම් තැන් භාවිතා කරලා තියෙනවා කියලා අපිට මේ හිතන්නට පුළුවන්. ඒ වගේම ඒ අංක විද්‍යාව සම්බන්ධ දේ යම් මට්ටමකින් ඒ කියන්නේ දැන් ඔය යන්ත්‍ර මන්ත්‍ර වගේ ශබ්ද විද්‍යාව කියලා එකකුත් තියෙනවනේ. මේ ශබ්ද විද්‍යාව හා සමානවම
මේ අංක විද්‍යාවෙන් එන නම් ඒක ටිකක් ඇඩ්වාන්ස් නම් සම්බන්ධවත් මේ අංක විද්‍යාත්මක සිද්ධවීමක් සිද්ධ වෙනවා. ඒක අපි පසුවට කතා කරමු. එතකොට දැන් දැන් අපි මේ ඉගෙන ගන්නා වූ අංක විද්‍යාව මම හිතන්නේ මම එක දවසකුත් පැහැදිලි කෙරුවා මේ බටහිරින් ආපු මේ ලුයිස් කවුන්ට් හැමන් කියන සාමිවරයා විසින් හොයාගත්ත අංක විද්‍යාවක් තමයි මම අද කතා කරන්නේ. ඒ කියන්නේ අංක විද්‍යාවේ පියා හැටියට මූලාරම්භ විදිහට බේස් එක විදිහට අපි සලකනවා මේ පයිතගරස් අංක ක්‍රමය. අපි දන්න පයිතගරස්තුමා ඊට පසු කාලීනව ඇති වුණු යම් යුද්ධ සමයන්හි සහ ආක්‍රමණශීලී තත්ත්වයන් වලදී මේ විශ්වවිද්‍යාල විනාශ කරනවා. ඒ වගේ කටුක අත්දැකීම් වලට මුහුණ දෙනවා. ඊට පස්සේ පයිතගරස්ගේ ගෝල කට්ටිය වෙනත් ස්ථාන කරා ඒවා රහසේම රැගෙන ගිහිල්ලා ඉතාමත් ආරක්ෂිතව තැන්පත් කරලා ස්ටඩි කරනවා. ඉන්පසුව හුඟක් කාලයකට පස්සේ මේ ලුයිස් කවුන්ට් හැමන් කියන සාමිවරයා මේක පිරිපහදු කරලා ගන්නවා. එතකොට මේ පිරිපහදු කරලා ගන්නකොට මේ ලුයිස් කවුන්ට් හැමන් කියන සාමිවරයා ඉන්දියාවේ බ්‍රාහ්මණ පවුලකට සම්බන්ධ වෙනවා බටහිර ඉඳලා ඇවිල්ලා. එතකොට මේ බ්‍රාහ්මණ පවුලේම සමාජිකයෙක් විදිහට ඉඳලා එයා හුඟා গুপ্ত ශාස්ත්‍ර හදාරනවා. ඒ කියන්නේ ඊටමත්ව රහසේ පැවතුණු මේ බ්‍රාහ්මණ පවුල් අතර තිබුණු හස්තරේඛා විද්‍යාව, අංක විද්‍යාව සහ වෙනත් දාර්ශනික මතවාද එයා හදාරනවා. ඊට පස්සේ එයාගේ මතයකට එනවා එයා එයා එංගලන්තයට ඇවිල්ලා එයාගේ මතයකට එයා එනවා එයා හදාරපු සෑම දෙයකින් වඩාත් වැඩිම ප්‍රතිශතයක නිර්වද්‍යතාවයක් තියෙන්නේ මේ ඉන්දියන් මේ හින්දු වරුන්ගේ ඊජිප්තු වරුන්ගේ සහ මේ චෝල්ඩියානු වරුන්ගේ අංක විද්‍යාව සහ හස්තරේඛා විද්‍යාව කියන එක එයා හොයාගන්නවා. ඒ කියන්නේ මේ එයා ස්ටඩි කරලා මේ කරලා තව විවිධ තියෙනවා කුල. දැන් පාකිස්තානෙත් තියෙනවා යම් හස්තරේඛා සහ මේ අංක විද්‍යාන ක්‍රමයක්. ඒකට වඩා මේ හින්දුන්ගේ අංක විද්‍යාන ක්‍රමයයි සහ චෝල්ඩියන් වරුන්ගේ අංක විද්‍යා ක්‍රමයයි බොහෝ දුරට නිවැරදි කියලා මේ ලුයිස් කවුන්ට් හැමන් සාමිවරයා ඉදිරිපත් කරනවා. කොහොම හරි එයා අපි මේ ක්‍රයිමොනොලොජි කියන ඒ කියන්නේ හස්තරේඛා විද්‍යාවට නම වැටුනෙත් ඊට පස්සේ මේ ලුයිස් කවුන්ට් හැමන් සාමිවරයා බටහිරට හඳුන්වා දුන්න අනුව ඉන්පසු අපි මේ පුද්ගලයාව හඳුන්වනවා කයිරෝ කියලා. CHEIRO. ඉතින් මේ කයිරෝ හඳුන්වා දුන්න අංක විද්‍යාවක් සහ හස්තරේඛාවක් ශාස්ත්‍රයක් තමයි මා විසින් ප්‍රගුණ කරලා මේ වෙන විට බෙදා හරිමින් ඉන්නේ. ඊට පස්සේ කියන්නේ දැන් එතන කවුරුත් අර වැරදි අවබෝධයකට ගන්න එපා. මේ හස්තරේඛා සම්බන්ධව සාමුද්‍රික ඍෂිවරයා විසින් ලෝට දායාද කර සාමුද්‍රික ශාස්ත්‍රය ඒක හරි මම එක නැහැ කියන්නේ නැහැ. මේ ඊට පසුව මේ කයිරෝ විසින් මේ නැවත පිරිපහදු කරලා ප්‍රායෝගික තලයට ගෙන ආපු මේ ඉතා වැඩි ප්‍රතිශතයකින් නිවැරදියයි මා විශ්වාස කරන ශාස්ත්‍රේඛා ශාස්ත්‍රය සහ අංක විද්‍යාවක් තමයි මේ කරන්න ගිහිල්ලා මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් ඔය වගේ දේවල් ගොඩාක් ඔය පැරණි හින්දු ශාස්ත්‍රයේ තිබිලා තියෙනවා, ලංකාවේ තිබිලා තියෙනවා. ඒවා දැන් මොකක් අර කාලේ වැලිතලාවට අහු වෙලා ගිහිල්ලා ඒවා නිකන් දැන් හොයාගන්න අමාරුයි. සමහර තැන් වලට හරියනවා, සමහර දේවල් සමහර ඒවාට හරියන්නේ නැති එහෙම තත්ත්වයන් තියෙනවා. ඉතින් ඔයක තමයි මට මේ දල වශයෙන් මේ අංක විද්‍යාව සම්බන්ධව ලෝට දායාද වුණ ගුල ඉතිහාසය පිළිබඳව මේ හැඳින්වීමක් වශයෙන් කරන්නට උනේ. ඒ අතරතුර දැන් ආයෙ පේනව නේද? දැන් පේනව නේද? ඉස්සර පේන්නේ නැතුව ගියානේ. ඔව් ඔව් සර් ඔව් අපි දැන් හරි දැන් පේනවා. දැන් හරිනේ.
එතකොට මේ අපි කතා කරන අංක හැදිලා තියෙන විදිහ ගත්තාම 1 සිට 9 දක්වා අංක යොදා ගන්න ආකාරය මේ අනුව තමයි මේ විස්තර කිරීම අපිට පැහැදිලි කරන්නට වෙන්නේ. එතකොට අපි දන්නවා අංක 1 2 3 4 5 6 7 8 9. ඔන්න ඔය අංක 9 ආශ්‍රයෙන් තමයි අපි මේ අනිකුත් අංක ගොඩනැගිලා හැදිලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි මම අද කරන්නේ මේ සරල අදහසක්. මේක අර අංක විද්‍යාව සම්බන්ධ පළමු දේශනය විදියට. එතකොට අංක 1 ඇත්තටම අපි හිරු නියෝජනය කරනවානේ. දැන් අපි ජ්‍යොතිෂය ගත්තත් අංක 1 සූර්යයා. එතකොට සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සූර්යයා. එතකොට අපි අංක 1න් සූර්යව නියෝජනය කරනවා. ඊට පස්සේ අපි අංක 2න් ගත්තොත් සඳු නියෝජනය කරනවා. සෞරග්‍රහ මණ්ඩලයේ දෙවෙනියා විදිහට නොසලකුවාට ජ්‍යොතිෂානුකූලව අපි මවට උපමා කරනවා. අපි ජ්‍යොතිෂය ඉගෙන ගද්දී අංක 1 රජතුමා, 2 බිසව, නැත්නම් 1 පියා, 2 මව විදිහට සැලකෙනවා. එතකොට මේ දෙකේ පොඩි පරස්පරතාවයක් තියෙනවා. අංක 1 කියන්නේ බල සම්පන්න ප්‍රධානී චරිතයක් වෙනවා. එතකොට අංක 2 සෞම්‍ය ගති ගුණ තියෙන ස්ත්‍රී සීතල ඒ විදිහට අපිට ඒ උපමා කරලා අපි ඒ කරුණු කාරණා සාකච්ඡා කරනවා ජෝසානුකූලව. එතකොට මේ අංක විද්‍යාවෙත් ඒ තව කතන්දර තියෙනවා. අපි ඒවා පසුවට හිමින් ඉගෙන ගනිමු. ඊට පස්සේ අංක 3 ගත්තත් ඒ විදිහටම තමයි. අංක 3 මේ අපේ බුධ ග්‍රහයාට මේ ගෙන් නියෝජනය කරනවා. අංක 4 යුරේනස් ග්‍රහයාගෙන් නියෝජනය කරනවා. එතකොට මේ අංක 5 ඒ බුධ ග්‍රහයාගෙන් සහ අංක 6 ගුරු ග්‍රහයාට, අංක 6 සිකුරු ග්‍රහයාට, අංක 7 ශනි ග්‍රහයාට ඒ විදිහට අපි සම්බන්ධව කරලා අපි කතා කරනවා. එතකොට මේකේ විශේෂතා දෙකක්. ඒ කියන්නේ මේ මූලික අපි හැඳින්වීමේදී මූලික කාරණා දෙකක් තුනක්. ඒ කියන්නේ මෙතන කොටස් තුනක් යටතේ අපිට ඉගෙන ගන්න පුළුවන්. මොකක්ද? එකක් තමයි මේ අංක මෙහෙම අපි පිළිවෙලට කිව්වට යම් රහස් සම්බන්ධතා තියෙනවා මේ අංකවල. මොකද්ද? අංක 1, අංක 4 සහ අංක 8 අතර බැඳියාවක්. සහ අංක 2 සහ අංක 7 අතර බැඳියාවක්. එතකොට අනිත් එක අංක 3, අංක 6, අංක 9. ඔන්න ඔය අතර බැඳියාවක්. ඔන්න ඔහොම තමයි අපි මේක මම ස්ටඩි කරගත්තොත් පාස් පිළිවෙලට ඉගෙන ගත්තත් කමක් නැහැ. නමුත් මේකේ යම්කිසි අන්තර් සම්බන්ධතාවල් තියෙනවා. 1 4 8 2 7 3 6 9 සම්බන්ධව. දැන් උතන තව එකක් කියවුන්නේ නැහැ අංක 5 කියලා. ඒකක් තියෙනවා. එතකොට මේ අංක 5 සම්බන්ධවත් ඒ කරුණු කාරණා මේ තියෙනවා. එතකොට දැන් මේ මෙතනදී මම කතා කරන්නේ බොහෝ අවස්ථාවලදී මොකද්ද මේ අංකය කියන එක දැන් ගැටලුවක් වෙනවනේ. මේ අංකය කියන්නේ මොකද්ද කියන එක. එතකොට මේ අංකය කියන්නේ මෙතනදී අපි සලකන්නේ පුද්ගලයෙකුගේ ඉපදුන වර්ෂයත් නෙමෙයි මාසයත් නෙමෙයි දිනය. අපි උදාහරණයකට කියමුකෝ 1999 දෙවෙනි මාසේ පෙබරවාරි මාසේ 28 වෙනිදා ඉපදුන පුද්ගලයෙක්. එතකොට 1999 පෙබරවාරි මාසේ 28 වෙනිදා ඉපදුන පුද්ගලයෙකුගේ පර්සනල් නම්බර් එක. එහෙම නැත්නම් එක දේවල් කියනවා මම දැකලා තියෙනවා පුද්ගලික අංකය, ජන්මාංකය, ඒ විදිහට අංක කියනවා. මේ අංකය එන්නේ 28 කියන අංකය ගත්තාම මේ 28 2යි 8යි එකතු කරපුවාම අංක 1ට එනවා. ඒ කියන්නේ අංක 1ට එනවා කියන්නේ 2යි 8යි 10යි නැවතත් 1යි බිඳුවයි එකතු කරපුවාම අංක 1ට එනවා. එතකොට මේ පුද්ගලයාගේ ගතිගුණ සහ ඔහුගේ වාසනාවන්තභාවය සහ ඔහු ඉදිරි කරන රාජකාරී කටයුතු වැඩසටහන් ඒවට සාර්ථක අසාර්ථක භාවයේදී තෝරාගත යුතු අංක, වේලාව,
ඒව සම්බන්ධව මේ අංක 1ට සාපේක්ෂව ඒව තෝරාගත යුතු වෙනවා. එතකොට සහ ඔහුට අංක අතර බැඳියාවකුත් තියෙනවා කියලා කිව්වනේ මං 4 සහ 8 අතර. එතකොට එහෙනම් තෝරා නොගත යුතු වේලාවන් සහ නොයා යුතු දිනයන් සම්බන්ධව කටයුතු කරද්දිත් අපිට ඒ දින වකවානු තෝරා ගන්නට පුළුවන්. දැන් අපි තවත් උදාහරණයක් මම කියන එක පැහැදිලි නැත්නම් තවත් පුද්ගලයෙක් අපි හිතමු ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ඉපදුනා. එහෙනම් 1 3යි 4යි එයා 4 වෙනිදා ඉපදුන පුද්ගලයෙක්. එයාගේ පර්සනල් නම්බර් එක 4. අපි හිතමු තව පුද්ගලයෙක් අංක අගෝස්තු 16 වෙනිදා ඉපදුනා කියලා. එතකොට එයා 1යි 6යි 7යි එයාගේ පර්සනල් නම්බර් එක 7. එතකොට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පුද්ගලික අංකය. ඒ කියන්නේ පර්සනල් නම්බර් එක. එතකොට මේ කියපු දේ පොඩි සරල අදහසක් තමයි මම මේ කිව්වේ. එතකොට අපි අංක 8න් කුජ ග්‍රහයාගේ ශනි ග්‍රහයාත් අංක 9න් කුජ ග්‍රහයාගෙත් ඒක කතන්දර ටික කතා කරන්න පුළුවන්. අපි පළමුවෙන්ම අංක 1 සම්බන්ධව කතා කරපුවාම අංක 1 ඇත්තටම මම කිව්වා හිරු නියෝජනය කරනවා කියලා. එතකොට බල සම්පන්න චරිතයක් කියලා මම කිව්වා. ඒ වගේම එයා ස්වාධීන ගතිගුණ තියෙන පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම නායකත්ව ගතිගුණ තියෙන පුද්ගලයෙක් වෙනවා. ෆුල් ස්ට්‍රික්ට් තදින් ක්‍රියා කරනවා. ආයතනයක ගත්තොත් එහෙම සමහරලාට එයා තදින් ක්‍රියාත්මක කරනවා. අපි හිතමුකෝ පෞද්ගලික අංශෝරාජ්‍ය කාර්යාලයක උදෑසන 8:00ට සේවයට වාර්තා කරන්න තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම 8:00ට එන්න ඕන. සහන නැහැ. එතකොට එතන ආයතන ප්‍රධානියාගේ ඒක එයා තදින් ක්‍රියාත්මක කරනවා. නැත්තම් අපිට විනය එතන පවත්වා ගන්න බෑනේ. එතකොට අනුකම්පා සහගත චරිතයක් හිටියොත් එහෙම අපි තුමු අංක 2 පුද්ගලෙක් හිටියොත් එහෙම ඇවිල්ලා කියනවා අනිසර මෙහෙම බස් එක පරක් වුණා. ඒකයි මෙතන ට්‍රැෆික් එක තිබුණා. එන්න වැගුණොත් එතකොට ඔව් නේද බලමු ආයන්ටවත් පස්සේ මොකක් හරි කරමු කියලා. නාරාංක 2 පුද්ගලගේ කතාන්දරයක්. එතන අපි ගෙදරක් ගත්තත් එහෙම නේද? තාත්තා ටිකක් දැඩි. අම්මට තමයි ගිහිල්ලා කියන්නේ අපි නේ. එතකොට එතනක් තියෙනවා අපිට මේ ඒක ඒගේ කාරණා නිසා තමයි මේවා උපමා කරලා තියෙන්නේ. අංක 1 පියාට අංක 2 මවට. එතකොට ඒ වගේ ස්වාධීන ආයකත්වයේ තිබුණ තියෙන ඇහෙන්නේ නැතුව ගියානේ. උඩ එහෙම ගතිගුණ තියෙනවා. දැන් ඇහෙනවද? ඇහෙන්නේ නැතුව ගියා නේද? කලින් ටික ඇහුන්නේ නැහැ සර්. දැන් නම් සිග්නල් ෆේල් එකක් වගේ. ඔව් එතන අංක 1 පුද්ගලයා බල සම්පන්න නායකත්ව ගතිගුණ තියෙන තදින් ක්‍රියා කරන පුද්ගලයෙක් කියන එක කිව්වම. ඔව්. එතකොට මමත්වය කියන එක තියෙනවා. තමයි මතේම දැඩි ලෙස ඉන්නවා. අන්න ඒ වගේ කාරණා ටිකක් තමයි අංක 1 පුද්ගලයෙකුට තියෙන්නේ. මම මේ සරල පොඩි අදහසක් කියන්නේ. එතකොට ඒ වගේම යාගේ තියෙනවා ඉහළ නැගීමේ ආසාවක්. දියුණු වීමට තදින් ප්‍රිය කරන ගතියක් තියෙනවා. එහෙම අපි පස්සේ මේ පිළිවෙලට කතා කරමු. අපෝ මම දල වශයෙන් පොඩි මේකක් නේ අද කියන්න බලාපොරොත්තු වෙන්නේ. අද ගොඩාක් ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ. මම පැයක් කරන එකක් නෑ සමහර විට අපි අද පොඩි වෙලාවකින් ඉවර කරමු. මං තාම ගෙදර ආව විතරයි. ඊළඟට අපි නිකමට හිතමු අංක 2. අංක 2 පුද්ගලයෙක් වෙන්නේ එතකොට ඕනෑම මාසයක අංක 2න් ඉපදිච්ච කෙනෙක්, අංක 11න් ඉපදිච්ච කෙනෙක්, අංක 20න් ඉපදිච්ච කෙනෙක් සහ අංක 29න් ඉපදිච්ච කෙනෙක්. දෙක දන්නවා 11 කිව්වම 1 1 2යි 20 කිව්වම 2.2යි 29 කිව්වම 11යි ආයෙ කිව්වම 2යි. ඒතකොට සඳු ග්‍රහය තමයි නියෝජනය කරන්නේ. මම එක්කම බිසව මව උපමා කරලා දක්වනවා කියලා.
එතකොට අතන අංක 1 දැඩි බවක් තියෙනවානේ. එහෙනම් අංක 2 මේ යම්කිසි සෞම්‍ය බවක් තියෙනවා. අංක 2 පුද්ගලයා යම්කිසි සෞම්‍ය බවක් තියෙනවා. එතකොට කලාකාමී ගතිගුණක් තියෙනවා. හෘදයාංගම් භාවිකුත් තියෙනවා, සංවේදී වෙනවා, ඉක්මනටම කලකිරෙනවා, ඇස් වලට කඳුළු වෙනවා. අන්න ඒ වගේ ගතිගුණ ටිකක් මේ අංක 2 තියෙනවා. මේ දෙගොල්ලන්ගෙම නිර්මාණශීලී ගතිය තියෙනවා. අංක 1 පුද්ගලයාගෙත් තියෙනවා, අංක 2 පුද්ගලයාගෙත් තියෙනවා නිර්මාණශීලී ගතියක් තියෙනවා. හැබැයි මෙතන පොඩි දුර්වලතාවයක් තියෙනවා අංක 2 අයගේ නිර්මාණශීලී වුණාට ඒක ඉදිරියට ගෙනින්න පොඩි බාධකයක් තියෙනවා. අපි හිතමු එයා නිර්මාණශීලී නව නිර්මාණ කරනවා, සින්දු ලියනවා. එහෙම නැත්නම් සින්දු කියන්න පුළුවන්. ඒතර පද රචනා කරනවා. හැබැයි ඒක ප්‍රායෝගික තලයට ගෙන ඒමේ පොඩි බාධාකාරී තත්ත්වයක් තියෙනවා. එතකොට ඒ පද රචනයක් කියලා ඒක පිළිපහදු කරලා ගායකයෙකුට හෝ ගායිකාවකට දීලා කියවලා අනේ ඒ පිළිවෙල පොඩි බාධා කිරීම ගතියක් තියෙනවා. මොකද එයා හුඟක් වෙලාවට මනෝමූලිකයි. ඒ කියන්නේ අංක 2 පුද්ගලයා මනෝමූලිකයි. ආත්ම විශ්වාසය ටිකක් අඩුයි. නිකන් වෙනස් අදහස් වෙනා මේක හරියයිද දන්නෙත් නැහැ. ඔන්න ඔහොම කතන්දර ටිකක් එයාගේ තියෙනවා. එතකොට ඒකම මේ තව මම විශේෂයෙන්ම කියන්න ඕන මේ මෙන්න මේ අංක 1 සහ 2 කියන පුද්ගලයන්ගේ සමාන ගත ගුණයක් තියෙනවා. මොකද්ද? ඉන්ටියුෂන් පවර් එක. මොකද්ද මේ ඉන්ටියුෂන් පවර් එක කියන්නේ? අන්තර්ඥානීය කියලා අපිට සිංහලෙන් අර්ථ දක්වා ගන්න පුළුවන්. ඒ වගේම එහෙම නැත්නම් කියන්නේ යමක් වෙන්න කලින් දැන ගැනීම. අපි හිතමුකෝ දැන් ඕක අර සිහින පලාපලවත් ඇති මං හිතන්නේ. ඒ කියන්නේ ඒක යම්කිසි යමක් වෙන්න තියෙනවා නම් ඒක දැනෙනවා කියන එක. එතකොට අපි හිතමුකෝ සමාන අදහස් තියෙන පුද්ගලයන්ගේ. එතකොට අර ටෙලිපති කියන එක අහලා ඇතිනේ. දැන් මට සමාන මම ආදරය කරන මං ඒ ගතිගුණ වලට කැමති පුද්ගලයෙක් ඉන්නවා. ඒ වාගේම තව පුද්ගලයෙක් ඉන්නවා මට ආදරය කරන මම ඒ කරන කතන්දරත් එක්ක සහයෝගය දක්වන. එතකොට එයාට අනතුරක් වෙනවා නම් කොහෙද දැන් මෙහෙ නෑ අපි හිතමු ඈතක ඉන්නේ පිළිමතලාවේ කියලා. නෑ අපිට එහෙම මොකක් හරි හිතෙනවා මේ නිමල්ට කරදරයක්ද දන්නේ නෑ. මොකක් හරි අවුලක් තියෙනවා. එතකොට අන්න එහෙම ගතියක් තියෙනවා මේ අංක 2 සහ 7 පුද්ගලයන්ගේ එක හොතරම වැඩි. මේ අංක 1 සහ 2 පුද්ගලයන්ගේ තියෙනවා. එතකොට මේ ඉන්ටියුෂන් පවර් එක තියෙනවා. ඒකේ ටෙලිපති කියලා වෙනම මාතෘකාවක්. ටෙලිපති කියන්නේ මේ එහෙම ගතියක් තියෙනවා. ඒක හුඟක්ම පවර් එක වැඩි. එතකොට දැන් මේ සම්බන්ධයෙන් මේ গুপ্ত ශාස්ත්‍ර හදාරන්නට මෙන්න මේක හරිම වැදගත්. මේ গুপ্ত ශාස්ත්‍ර හදාරන්නට මේ ටෙලිපති කියන එක මේ ඉන්ටියුෂන් පවර් එක හරිම වැදගත්. එතෙන්දි සාපේක්ෂව අංක 2ට වඩා අංක 1 කියන පුද්ගලයාට গুপ্ত ශාස්ත්‍ර හදාරීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඒ මොකද අංක 1 නිරන්තරයෙන්ම තනියෙන් සිටින්නේ නැහැ. අංක 4ත් එක්ක තමයි නිරන්තරයෙන්ම සිටින්නේ. ඒක අන්තර් සම්බන්ධතාවයක්. ඒක අපි පසු අවස්ථාවක් කතා කරමු. එහෙනම් අංක 1ත් එක්කම නිතරම පිටිපස්සේ අංක 4 සිටිනවා. එතන මේ අංක 4ත් එක්කම තමයි මෙන්න මේ බොහෝ වෙලාවට ඔය গুপ্ত ශාස්ත්‍ර සම්බන්ධ කතන්දරේ පිහිටන්නේ. ඒ අංක විද්‍යානුකූලව බලපුවාම මේ පැටලුණාද දන්නේ නැහැ. මම හිතන්නේ මේ අංක 1 සහ 2 ගැන තමයි මම අද මේ සංසන්දනාත්මකව කතා කරුවේ. සර් මේ අංක 2ද 4ත් එක්ක සම්බන්ධතාවය තියෙනවා කිව්වේ 1ද? දැන් මම කතා කරුවේ අංක 1 සහ 2 ගැන. හරිද? ඔව්. එතකොට අංක 1 සහ 2 ගැන කතා කරපුවාම අංක 1 පුද්ගලයාට අන්තර් සංඥානය, ඒ කියන්නේ ඉන්ටියුෂන් පවර් එක වැඩි අංක 2 පුද්ගලයාට වඩා. හරිද? ඔව්. අංක 2 පුද්ගලයාටත් තියෙනවා ඉන්ටියුෂන් පවර් එකක්. යමක් කලින් දැනගැනීමේ ශක්තියතාවය. අංක 2 පුද්ගලයාටත් තියෙනවා. අංක 2 පුද්ගලයාට වඩා ඒ හැකියාව වැඩි අංක 1 පුද්ගලයාට. හරිද? පැහැදිලිද? ඔව්. එතකොට ඒ අංක 1 පුද්ගලයාට ඒ හැකියාව වැඩි වෙන්නේ ඇයි? අන්න එතෙන්දි තමයි මම 4 සම්බන්ධ කරන්නේ. මොකද හැමතිස්සෙම මේ දැන් චුට්ටක් දෙක අමතක කරන්නකො. අංක 1ත් එක්ක 4 බැඳියාවක් තියෙනවා. හරි. අංක 1ත් එක්ක අංක 4 බැඳියාවක් තියෙනවා. ඒ බැඳියාවේ ලාක්ෂණික ගතිගුණයක් තමයි ඔය ඉන්ටියුෂන් පවර් එක. එහෙනම් අංක 1ට ඒක එන්නේ අංක 4 හරහා. මේක ටිකක් තේරෙනවද මන් දන්නේ නැහැ. ඇඩ්වාන්ස් වැඩිද දන්නේ නැහැ.
මේ තේරෙනවා සර් තේරෙනවා. අංක 4. ඒ කියන්නේ අපි බටහිරින් ගත්තොත් අංක 4 කියන්නේ යුරේනස් කියලා සලකනවා. මෙහෙ ගත්තොත් හුඟක් මම දැකලා තියෙන සමහරලාට රාහු ග්‍රහයට උපමා කරලා කතා කරනවා. එතකොට මං හිතන්නේ ජෝතිෂානුකූලවත් රාහු සම්බන්ධ කතන්දර ටික දන්නවා ඇති. එතකොට මම එහෙම සංසන්දනය කරලා කියන්නේ නැහැ. මම කිලිම යුරේනස් ග්‍රහයා කියන එකෙන් තමයි මම කතා කරන්නේ මේක බටහිරින් හින්දා. එතකොට ඒ අංක 1 පුද්ගලයාගේ නිරන්තරයෙන්ම අංක 4ක් තියෙන නිසා එයාට ඒ ගතිගුණ ලාක්ෂණික ගතිගුණ එනවා. ගොඩාක් අපිට විග්‍රහ කරන්න පුළුවන් පුද්ගලයෙක් ගත්තාම අපි ඒව පස්සට එහිමිට කතා කරමු. මේ දැනට මම හිතනවා මේ ඔය අංක 1 සහ 2 කියන කතන්දර ටික ඇති කියලා. එතකොට අද මට චුට්ටක් කාලය දෙන්න. ඒකම එදා මට මේ කවුද අන්තිමේට ලකල් මහත්තයා එහෙම ගොඩක් අර ප්‍රශ්න කෙරුවා. එතන මං අතින් වැරදීමක් වෙලා තියෙනවා. ප්‍රථමයෙන්ම මම ඒකට සමාව ඉල්ලනවා. මේ මං අතින් වැරදීමක් වෙලා තියෙනවා කියන්නේ දැන් මේ අංක කතන්දරය ගත්තාම චෝල්ඩියන් නම්බර සිස්ටම් එකේ එක එක අක්ෂර වලට අංක තියෙනවා. එක එක අක්ෂර වලට අංක තියෙනවා. එතෙන්දී මම කිව්වා අංක 26 කියන්නේ අංක 8ට එනවා කියලා. ඒක විනාශකාරී කියලා අංක 8 යොදා ගන්නට එපා කියන එක. ඒක හරි. ඒක කිසිම වරද්දක් නැහැ. ඒක හරියටම හරි. ඒ වගේම සංයුක්ත සංඛ්‍යා ගැන මම කියලා තිබුණේ නැහනේ. ඒකනේ වැඩේ උනේ. සංයුක්ත සංඛ්‍යා කියන්නේ අංක 2 වනේ. මම අපි පස්සේ මේක ඉගෙන ගමු. මම ඒ වරද්ද නිවැරදි කරන්න මේක මෙතනට ඇදලා ගත්තේ. මේ සංයුක්ත සංඛ්‍යාවලදී අපි 11 සිට නේ සලකන්නේ. ඒ කියන්නේ මූලාංකනේ එකේ ඉඳන් 9 වෙන්නේ. සංයුක්ත සංඛ්‍යා ගත්තාම 11 සිට යන්නේ. එතකොට මම ඒ වෙලාවක කිව්වා මොකද්ද LTTE සංවිධානයේ විනාශය අංක 26න් සිද්ධ වුණා කියලා. ඒක වැරදි. ඒක සමා වෙන්න. ඒක LTTE කියන එක එන්නේ අංක 16ට. අංක 16ටයි එන්නේ. මට අන්න ඒ නිවැරදි කිරීම කරන්න තිබුණා. මේ එදා මට ඒක මං අතින් මිස් වෙලා තිබුණා. මම පස්සේ අවස්ථාවක මම ඔෆිස් එකේ ඉද්දි මගේම දේශනේ මං අහද්දි මට තේරුණා මේක වැරදි නේද මං කියලා තියෙනවා කියලා. මේ ඊට පස්සේ තමයි මම ඒක මේ කියන්න හිතුවේ. දැන් මේක දන්නේ නැහැ කවුරුත් මම මේ අංක A කියන්නේ 1 B කියන්නේ 2 කියලා මම එහෙම හඳුන්වා දීමක් කළා නැහැ නේ තාම. මේ කොටස් තුනක ටිකක් මේ මැද්දෙන් චූටි හැඳින්වීමක් කරන්නේ. ඒ කියන්නේ මං සාමාන්‍යයෙන් එහෙම ඒ කියන්නේ දැන් මොකක් හරි පවතින තත්ත්වයක් තුළ දේශපාලන තත්ත්වයක් තුළ හරි මොකක් හරි එකක් කරලා ඒ උදාහරණයෙන් පැහැදිලි කරනවා. එතකොට ඒකට තේරුම් ගන්න පහසුයි. උතන මම ඒක කියන්නම්කෝ LTTE කියන එක අනුගත අංක ගත්තාම අංක 16ට එන්නේ. එතකොට මේ අංක 16 කතන්දරේ කයිරෝ දක්වනවා ඊටා මාර්ක තත්ත්වයක් පිළිඹු කරනවා කියලා කයිරෝ කියනවා අංක 16. අනතුරු සිදුවීමේ අවදානම ඉතාමත් වැඩි කියලා මේ කයිරෝ කියනවා. ඒ වගේම මේ මගේ සැලසුම් කියන්නේ මම 16 පුද්ගලයෙක් කියලා කියමුකෝ. අංක 16ට එනවනම් මගේ සැලසුම් මට ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා පරාජය වුණොත් පරාජය පිළිගන්නේ නැහැ මරාගෙන මැරෙනවා. මරාගෙන මැරෙනවා. එතකොට ඇත්තටම LTT සංවිධානයේටත් උනේ ඒකම තමයි. එතකොට මෙයා මේ පසු විග්‍රහ මේ ඉතින් ඒක තමයි මම දැක්ුවේ අංක 16ට එන කතන්දරේ මේ ඒක අනතුරු සිදුවීමේ ස්වභාවය ඊටාම වැඩි ඊටාම මාරක තත්ත්වයක් පිළිබිඹු කරනවා පරාජයටපත් වෙන භාවයක් තේරුනොත් ඒක පරාජය පිළිගන්නේ නැහැ අනිත් පාර්ශවයත් සමග මරාගෙන මැරෙනවා අන්න ඒ කතන්දරයක් තමයි අංක 16ට එන්නේ ඒක 26 නෙමෙයි 26 කතන්දරේ වෙන එකක් හරි අංක 16 ඒ වගේම තව උදාහරණයකදී මම ගලපලා බැලුවා එතෙන්දිත් මම කියන්න ඇති සමහරලාට JVP කියන එකේ අකුරු තුන ගැන JVP කියන එකේ අකුරු තුනට එන්නේ අංක 15 අංක 15 එතකොට අංක 15ට කයිරෝ දෙන ඒ කියන්නේ 15 කියන එකට දෙන කයිරෝ දෙන අර්ථ දැක්වීම තමයි ඊටා රහස්‍යයි අභිරහස් ගොඩක් ගැබ් වෙලා තියෙනවා ඒ වගේම යම් කිසි අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ ඉටු කරගන්නට විවිධ
පිටතට පෙනෙන සමාජයට විවිධ ඇස්බැඳුම් යොදලා ඒක ග්‍රහණය කර ගැනීමේ ශක්්‍යතාවයක් තියෙනවා. පිටත කියන්නේ අරමුණ ජයග්‍රහණය කර ගැනීමට පිටතට පෙනෙන අයට විවිධ ඇස්බැඳුම් යොදලා ඒ ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක එන්නේත් ඒ අභිරහස් කතන්දර ටික රහස්‍යභාවය නිසාමයි. ඔන්න ඕක තමයි ඔය අංක 15 කතන්දරේ එන්නේ. JVP කියන නමේ අංක 15ට එන්නේ ඕක. ඒ වගේම තියෙනවා මේ අංක 15ට ගත්තාම ඉතාමත් දක්ෂ කතිකෙන් ඉන්නවා. හිටියනේ ඉන්නවනේ. එතකොට සංගීතඥයෝ ඉන්නවා. කලාව ප්‍රගුණ කරපු අය ඉන්නවා. නව නිර්මාණ කරන අය කලාවත් එක්ක. මේ රංගපානවා. ආකර්ෂණීය පෞරුෂයක් තියෙනවා. ඒ වගේම සරාගික බවක් තියෙනවා. දැන් තර්කානුකූලව කරන්න එපා. මේ කාන්තාවකට තමයි සරාගික භාවය තියෙන. පිරිමි කෙනෙකුට සරාගික භාවය නැහැ කියලා නෑ. පිරිමියටත් තියෙනවා සරාගික භාවය. එතකොට ඔන්න ඔය කතන්දර ටික ඔය අංක 15 තුල තියෙනවා. එතකොට JVP කියන අංකයට ආවේ අංක 15. මේ 15 මේ ඔන්න ඔය කතන්දර ටික එක ආවහම ගැටලුකාරී වුණානේ. ඒක අපි දැක්කනේ. හැබැයි මේ අංක 15 එන එක තවත් වාසනාවන්ත අංකයක් එක්ක යෙදුණා නම් එහෙම කියන්නේ ඔක හැන්ඩල් කිරීම සම්බන්ධව අංක 1 සහ අංක 2 කියන අංකත් එක්ක තව සම්බන්ධතාව ගොඩනගුණා නම් සාර්ථකයි. හොඳයි. අපි දන්නේ ඒක දවස්වල හිටිය නිශ්චිත නායක සම්බන්ධ සහ ඒ දේශපාලන රටාව. මම මේක මෙතන අංක විද්‍යාත්මක විග්‍රහයක් කරන හින්දා මම සාමාන්‍යයෙන් ඒක එහෙම තමයි බැලුවේ. ඉතින් අපිට ඒක වන්දම තොරතුරු මදි හොයාගන්න ඒ කාලය සම්බන්ධව. එතකොට දැන් ඒ කතන්දර ටික එහෙම ආවනේ විශේෂයෙන්ම අභිරහස් ගොඩක් ගැඹෙලා තියෙන ඇස්බැඳුම් තියෙනවා රහස්‍යභාවය තියෙනවා මේ කියන කතන්දරත් ටිකත් එක්ක ආවනේ. එතකොට පසු කාලීනව ඔක වෙනස් වෙලා දැන් මේ වර්තමානයේ පවතින රජය NPP කියලා හඳුන්වන්න ගත්තානේ විශේෂයෙන්ම රජයටත් වඩා මේ මැතිවරණ සමයේදී NPP කියන එක. එතකොට NPP කියන එක කොහොමද එන්නේ කියන එක. එතකොට NPP එක ගත්තාම කයිරෝගේ අංක විද්‍යාව අනුව අංක 21ට එන්නේ. කයිරෝගේ අංක විද්‍යාවට අනුව අංක 21ට එන්නේ NPP කියන එක. එතකොට අංක 21 කොහොමද කයිරෝ අර්ථ දක්වන්නේ? ඊටාම අදිෂ්ඨානශීලී. ඒ අදිෂ්ඨානශීලීත්වය ඔස්සේ කැපකිරීමෙන් ඉහළ නගිනවා. ඒ ඉහළ නැගීම සාර්ථකත්වය පිළිබිඹු කරනවා. සහ ගෞරවය ලැබෙනවා. දීර්ඝ ගමනක් තියෙනවා. දීර්ඝ ගමනකින් පස්සේ අවසානයේ තමයි ජයග්‍රහණය හම්බෙන්නේ. අතරමැද ජයග්‍රහණ නැමත. ඔන්න ඕක තමයි අංක 21ට එන්නේ. එතකොට අංක 21 මොකද්ද? අදිෂ්ඨානශීලී ශක්තිය තියෙනවා. ජීවිතේ ඉහළ යාම පිළිබිඹු කරන සාර්ථකත්වයක් වෙනවා. ඒ සාර්ථකත්වය ඔස්සේ ගෞරවයක් ලැබෙනවා. දීර්ඝ ගමනකින් පසු කටුක අත්දැකීමුත් සමග අපහාස විපහාස සමග අවසානයේදී ජයග්‍රහණයක් හිමි වෙනවා. ඔන්න ඕක තමයි අංක 21ට කයිරෝ දක්වලා තියෙන දේ. එතකොට දැන් මේ කයිරෝ කිව්ව දේවල් නෙමෙයි ඊට පස්සේ මේක මේ LTT එක JVP එක සහ NPP කියන එකට ගලපුවේ මම. නැත්තම් මේක වැරදි අවබෝධයක් ගන්න එපා. ඒ කාලේ කයිරෝ හිටියේ නැහැ. කයිරෝ අංකවලට තියෙන කතන්දර ටික තියරිස් ටික තමයි කයිරෝ කිව්වේ. එතකොට ප්‍රායෝගිකව මේක අත්හදා බලන්නට මම ඒ විදිහට බැලුවා. ඒක මගේ ඒ හැටි. එහෙම දැන් මොකක් හරි වුණොත් එහෙම මම බලනවා. එතකොට ඒක එහෙම වෙනවා. මම හිතන්නේ චුට්ටක් කාලය මැදි මම තව පොඩි උදාහරණයක් ඕනනම් මතක් කරන්නම්. ඉතින් දැන් මම ඒක 8 ගැන මම කියලා නැහැ තාම. නමුත් නිකම්මට මම කියන්නම් 8 කියන ඉලක්කම මම වැඩ කරන ඔෆිස් එකේ අංකය එන්නේ 61/1. 61 ඇලයිරක් 1. ඒතර ඔය ඉලක්ක එකතු කරපුවාම 6 1 7 1 8යි. එතකොට මේක 2019 විතර පටන් ගත්ත ආයතනයක විනාශය සනිටුහන් කරපු ආයතනයක්. අංක 8 නිසාම දෝ කියලා සැකයක් මට ආවා. මම සම්බන්ධ වෙලා අවුරුද්දක වාගේ කාලයක්. මේ එතකොට මම ඉතින් ඒක හොයනවා. කොහොමද උනේ මේකේ ඉන්න අංකවල ආව නම කොහොමද මේ ආයතනය හදාගත්තේ නමට කොහොමද අංක ගැලපුණේ විනාශය සනිටුහන් කරේ එහෙමද ඊට පස්සේ මේක දැන් මෙම රජයේ විසින් නව පුද්ගලයෙකුට බාහිර දීලා තියෙනවා
ඒ පුද්ගලයාගේ උපන්දිනය කොහොමද? ඒ පුද්ගලයාට මේක හැන්ඩල් කිරීමේ ශක්්‍යතාව කොහොමද පිළිඹු වෙන්නේ? මේ අංක 8ත් එක්ක හැප්පෙන්නේ කොහොමද? සහ මේ ආයතනයේ 9ට එන අංකෙත් එක්ක හැප්පෙන්නේ කොහොමද කියන කතන්දරේ කවුරුත් දන්නේ නැහැ. මං ඉතින් ඉන්න ගමන් ඒවා බලනවා. එතකොට යම් අපේ සෙල්ෆ් ස්ටඩි එකක්. ඇත්තට අපේ ජීවිතේ මරණ තුරා ඉගෙන ගන්නවානේ. එතකොට තමයි අපිට මේක හරියට අපේ ජීවිතේට ඇප්ලයි වෙනවයි කියන එක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් කවුරුත් අහන්න එපා එයා එතන මොකද්ද සහ කොහෙද තියෙන්නේ අරවා මෙයා කියන්නේ ඒක සුදුසු නැහැ. මේ එහෙම තමයි අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ මම එක දවසකුත් කිව්වා එහෙම අපි අර නිතර පුනරුච්චාරණය කරනකොට ඒක සිද්ධි වෙනවා කියනවා. ඒ සිද්ධි වීම සුභ සිද්ධියක් නම් හොඳයි. ඒක අපි කියන නම අසුභ සිද්ධියක් නම් අසුභයි. අන්න අර ළමයිට නම් තියද්දි සහ ආයතන වලට නම් තියද්දි එහෙම බලන්න ඕන. එතකොට ඒවා මම ඉතින් හුඟක් ස්ටඩි කරලා අරිසෙන් අහුබුදු මහත්මයා දුන්න නමක් තමයි ජනප්‍රිය පත්තරයක් තිබුණා රිවිර කියලා. ඉතාමත් ජනප්‍රිය වුණා පසු කාලීනව රිවිර පත්තර ලැලෙන් අයින් වෙලා ගියා. මේ දැන් යන ඉතාම ජනප්‍රිය ඉරිදා පුවත්පතක් තමයි මොනරා කියන පුවත්පත. මොනරා කියන පුවත්පතත් ඉදිරියේදී පත්තර ලැලෙන් ඉවත් වීමට නියමිතයි. ඔහම තමයි ඒවා ඉතින් බලමු අපි ඉදිරියේදී මොනවා වෙයිද කියලා. ඕක තමයි මගේ මේ පොඩි මේ අංක විද්‍යාව සම්බන්ධව මම අද අංක 1 සහ 2 සම්බන්ධව සංසන්දනාත්මකව කතා කරුවේ. ඊට පස්සේ මගේ දේශනේ දෙවෙනි කොටසේ ඇත්තේ අංක 4 සහ අංක 1 අංක 4 සහ අංක 8 සම්බන්ධ වෙන ආකාරය සම්බන්ධව අපි වැඩිදුර විග්‍රහයක් ඊළඟ ලෙසන් එකේදී කරමු. අංක 2 සහ අංක 7 බැඳියාව. ඊට පස්සේ අංක 3, 6, 9 සහ 5 බැඳියාව කොහොමද වෙන්නේ කියලා. මම අද මෙතනින් එහාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අහන්න යමක් තියෙනවා නම් අහන්න. එතකොට මේ අවුරුදු සම්බන්ධ බැලුවොත් එimhe අවුරුදු වල ඉලක්කම දැන් 2025 කියන අවුරුද්ද. එතකොට එකතු කරාම එන්නේ 9 කියන ඉලක්කම. ඔව් කුජ ග්‍රහයකට. ඒතර කුජ ග්‍රහයට තමයි අයිති වෙන්නේ නේද? ඔව්. එතකොට ඒ වගේ කෙනෙක්ට ඔය මම කියන්නේ ජ්‍යොතිෂය මට්ටමින් දැන් කුජ මහදසා යනවා නම් අතුරුදසා යනවා නම් එතකොට කුජ ග්‍රහය හොඳ තැනක ඉන්නවනම් එයාලට වැඩිපුර හොඳ දේවල් වෙන්න හැකියාව තියෙනවද? කුජ ග්‍රහයාගේ පිහිටීම හොඳ නම් උපන් කේන්දරේ අවුරුද්ද නිසා. ඔව්. ඒකේ ගැටලුවක් නැහැ. දැන් මෙතෙන්දී අපි ඇත්තටම මේ දැන් ඔයා හිතන්නේ දැන් අපි හිතමුකෝ 2025 4 වෙනි මාසේ 2 ඉපදුන පුද්ගලයෙක් කියලා. එතකොට මෙයාගේ මේ කතන්දරේ මෙයාට වැඩිපුරම මෙතන බලපාන්නේ අංක 2 උපන් දිනේ. ඊට පස්සේ මේ අප්‍රේල් මාසේ කියන එක මේ මාස වලට අංක තියෙනවා. ඒක අපි පස්සේ කතා කරමු. ඊට පස්සේ අර ඔයා කියපු 9 කුජ. එතකොට අංක 9 සම්බන්ධව බලපන්. ඒක මම කියන මේ අර ඇසෙන්ඩින් ඕඩර් එකකට විදිහට මම සඳහන් කරුවේ. කියන්නේ අංක 2, 4 සහ 9 කියන බලපෑම. එතකොට දැන් තව එකක් තියෙනවනේ මේ ටික ඔක්කොම එකතු කරලා ගන්නවනේ දෛවාංකය කියලා එකක්. ඔව්. මේ කියන්නේ දැන් 2025 4යි 2 කියලා එකක්. එතකොට 2යි 2යි 9යි 9යි 4යි 13යි 13යි 2යි 15යි ඊට පස්සේ 6. එතකොට ඒක දෛවාංකය කියලා අපි තව විවිධ අංක විද්‍යා ක්‍රම වලට ගන්නවනේ. එතෙන්දිත් මේ අංක 6 බලපාන්නේ මෙයාගේ සිකුරුගේ ගතිගුණේ මේ සාමාන්‍ය මැදි වයසෙන් පස්සේ කියන්නේ අවුරුදු 35 ඒ වගේ කියන්නේ ජීවිතේ 30ක් විතර ගෙවුනට පස්සේ යාගේ ඊළඟ ජීවිත කතන්දරෙත් එක්ක මේ 6 බැඳියාව වැඩි වෙනවා. එහෙමයි. එතකොට දැන් ඔය වර්ෂය කියන එක ගත්තාම දැන් මෙයාගේ මම උදාහරණයක් ගත්ත 2025 4යි 2නේ. එතකොට මෙයා දෙකට සම්බන්ධ පුද්ගලයෙක්නේ, සඳුට සම්බන්ධ පුද්ගලයෙක්නේ. එතකොට වර්ෂේ 9නේ කුජෙට්නේ සම්බන්ධ වෙන්නේ. එතකොට පොඩි ගැටලුකාරී තත්ත්වයක් එන්න පුළුවන් ජීවිතේ සමහර කාරණාවලදී. ඒකට බාධා කිරීම සිද්ධ වෙන්න පුළුවන්. විවාහයට බාධාවක් සිද්ධ වෙන්න පුළුවන්.
තම කරන දේවල් වලදී බාධා දැන් මේකෙන් අදහස් වෙන්න එපා මේ කරන්න කියන හැම දෙයක්ම වෙන්නේ නැහැ කියලා. එහෙම නෙමෙයි. අපි අපේ උත්සාහය අධිෂ්ඨාන කැපවීම තියෙනකොට අපිට ඒව මග හැරගෙන අපි ඒකේ උපක්‍රමශීලීව යන්න පුළුවන් නේ. මේක අච්චුවක් නෙමෙයි. එතකොට අපේ අර බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුවත් අපේ උත්සාහය අධිෂ්ඨානය කැපවීම ඒ ඔස්සේ කටයුතු කිරීම ඔස්සේ අපිට ජයග්‍රහණය කරා යන්න පුළුවන් නේ. එහෙම නැතුව මේ කර්මයමයි මේකමයි කියලා ඉඳීම නෙමෙයි මම කියන්නේ. එතකොට මේ සම්බන්ධයෙන් මෙහෙම වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. එතකොට මේ 2025 අවුරුද්ද එයාට එතකොට යම් දේවල් වලදී සුබ කටයුතු වලදී එයාට අසුබකාරීව බලපාන්නට පුළුවන්. එතකොට මොකද්ද කරන්න ඕනේ? ඒ තත්ත්වවල මගහැරලා එයා අපි සුබ කරගන්නේ කොහොමද? අපි ඒ අනුව කටයුතු කිරීම කොහොමද? අපේ ඒ සුබ වේලාවකට ඒක කොහොමද මගේ උපන් වේලාව අනුව මම ඒක හදාගන්නේ? එහෙනම් මම මේ දවසේ යන්න ඕනද? අන්න එහෙම අපි ඒක අපි පසුබිම හදා ගන්න ඕන. අන්න එතකොට තමයි ඒ නමේ කියන එකේ බාධා කිරීම මග හැරීම් ටික අපි අපිට ඕන විදිහට අපි ඒක හරි ගස්ස ගන්නවා. අවම කර ගන්නවා. ඔව්. මේ එහෙම නැත්නම් ඕක බාධායි මම හරියන්නේ නැහැ කියලා පැත්තකට දාන එක නෙමෙයි මම කියන්නේ. එහෙමයි. දැන් ඒ වගේම තව උදාහරණයක් ගමුකෝ. දැන් 2025 4යි 3 කියලා. දැන් 4යි 2 ඉපදුන කෙනාට ඒකෙම 4යි 3 කියන්නේ නම් 3. අන්න එතන පොඩි සම්බන්ධතාවක් තියෙනවා. මොකද්ද? 25 2025 කියන එක 9ට ආවනේ. එතකොට මෙතන 3 තියෙනවනේ. එහෙනම් මේ පුද්ගලයාට 2025 කියන එක නරක නෑ. එකම බෙල්ට කියන එක. 3 6 9 කියන එක. 3 6 9 කියන එක එතන මේ පුද්ගලයාට නම. එතකොට මේ පුද්ගලයාට ඒක ගැටලුවක් නෑ. හොඳයි. ඒ කියන්නේ එයාගේ සීරීස් එක යන නම්බර එක. පැහැදිලිද? සර් එතකොට 27 18 9 වගේ ඉපදිච්ච අයටත් මේ අවුරුද්ද හොඳයි කියලා සලකන්න පුළුවන් නේ සාමාන්‍ය විදිහට. මොකද 9 සම්බන්ධයක් තියෙන හින්දා. ඔව් පුළුවන්. හ්ම්. එතකොට පුළුවන් අර කියන්නේ දැන් එහෙම නිකන් ඉදීමම නෙමෙයි මම අදහස් කරන්නේ දැන් ඒ කියන්නේ දැන් අර ඕක අපි ධනාත්මකව හිතන්න ඕනේ. දැන් අපි උදාහරණයකට හිතමුකෝ අංක විද්‍යාව චුට්ටකින් පැත්තකින් තියලා මේ හස්ත රේඛා ගැන අපි හිතමු මෙයාට දරුවන් 4 දෙනෙක් ඉන්නවා. එතකොට හස්ත රේඛා වලින් බලපුවාම පේනවා දරුවෝ 4 දෙනෙක් ඉන්න වාසනාව තියෙනවා. හැබැයි ඉන්නේ දරුවෝ දෙන්නයි. එතකොට අපි බොරුද? නෑ ඒක අද සමාජයේ තත්ත්වයනේ. අද එක ළමයි හරි දෙන්නයි හරි හදන්නේ නේ. ඒතර එයාට ළමයි 4 දෙනෙක් ඉන්න වාසනාව තියෙනවා. හැබැයි ඒ ආර්ථික ගැටලුයි අර මේක ඒගොල්ලෝ පවුල තීරණය කරලා තියෙනවා අපි ළමයි දෙන්නයි. අපි ළමයි දෙන්නට තමයි හදන්නේ කියලා. එහෙම තීරණය කළා නැති අපි ඕන තරම් ළමයි හදනවා කියලා හිටියත් ඒගොල්ලන්ට ළමයි 5 දෙනෙක් හම්බ වෙයිද? නෑ. ඇයි? එයාට පිළිහිටලා තියෙන්නේ වාසනාව තිබිලා තියෙන දරුවෝ 4 දෙනයි. එහෙනම් 4 හම්බ වෙනවා 5ක් 6ක් හම්බ වෙන්නේ නෑ. 5ක් 6ක් වට පිළිහිටීම තිබිලා එක්කෙනෙක් දෙන්නෙක් අපේ කැමැත්තෙන් හදන්න පුළුවන්. එතකොට ඒක ක්‍රියාත්මක කරවලා තියෙන අපිනේ. අන්න ඒ වගේ දෙයක්. ඕක හුඟක් ඕක මම අත්දැකපු දෙයක් තමයි විශේෂයෙන්ම දරුවන් සම්බන්ධව බහුතරයක් දකින හැම අතකම තියෙන ওই කතන්දරේ තමයි. ඉතින් දෙකක් තුනක් තියෙනවා ඉන්න එක්කෙනයි. ඉතින් ඒක ඒගොල්ලන්ගේ ආර්ථික තත්ත්වයට එක්ක වෙලා තියෙන කතන්දරේ. එතකොට දැන් අංක 1 ගත්තොත් දැන් අංක 1 ඉපදිච්ච කෙනයි 19 ඉපදිච්ච කෙනයි 28 ඉපදිච්ච කෙනයි කියන තුන් දෙනාම ගත්තොත් තුන් දෙනාගේම එකම තමයි එන්නේ. හැබැයි ඔව් බොහෝ දුරට සමානයි. ආවට යම් කිසි වෙනස්කමක් තියෙන්න පුළුවන්ද? තියෙනවා. දැන් යම් ඒ පුද්ගලයා තුන් දෙනාට ආවේනික වූ වෙලාවල් අනුව යම් පොඩි වෙනස්කම් තියෙනවා. පොදුවේ කතන්දරය ගත්තාම 1යි 10යි 19යි 28යි ගත්තාම යම් බොහෝ අවස්ථාවන්දී 90ක් විතරම සමානයි. ඒකයි. 28 දැන් පහුගිය 28 ඉරිදාවක් තිබුණා. ඔව්. මං හිතන්නේ 28 ගිය ඉරිදා නේද 28? ඔව් මට මතක විදිහට ගිය ඉරිදා 28 වෙන්න ඕනේ. දැන් මේ බලන්න මං ඇඳන් ඉන්න ෂර්ට් එක කාටවත් පේනවා ඇති. සමහර මේ අංක 1 පුද්ගලයාට වාසනාව ගෙනෙනවා ගෞරවය ලැබෙනවා සාර්ථකයි සක්සස් මේ කියලා ගොඩක් කතන්දරයක් තියෙනවා මේ රත්තරන් පාට
නැත්තම් ඒකට අනුගාමී වෙන ඒ ටික මේ කහ පාට මේ තැඹිලි පාට ගෝල්ඩ් මේ තඹ වගේ වර්ණ ටික ඉරිදා දවස. එතකොට මම අංක 1 පුද්ගලෙක් 28 ඉපදුන කෙනෙක්. එතකොට මගේ අංකෙන්නේ 1. එතකොට එදා ඉරිදා අංක 1ට එතකොට මේ ෂර්ට් එක ගන්න ගියේ අහපු සිදුවීමක් බල්ලා ගිය එකක් නෙමෙයි. අහපු සිදුවීමක්. එතකොට දැනුත් අහපු සිදුවීමක්. මේ එතකොට මම පන්තියක් කරනකොට ඒ පන්තියේ ළමයි වෙනදට වඩා යම්කිසි නැඹුරුතාවයක් තිබුණා. ඊට පස්සේ නැඹුරුතාවයක් තිබුණා. ඒක එක ළමයෙක් කිව්වා මට වෙනදට වඩා සර්ට කරු කරන්න හිතෙනවා කිව්වා. මම කිව්වා මේ හැමදාම කරු කරන්න ඕන කියලා. ඊට පස්සේ එහෙම බලපුවාම ඒ කියන්නේ දැන් ඒකේ යම්කිසි එකක් තියෙනවානේ. අංක දැන් ඒ අංක මම අංක 1 පුද්ගලෙක් ඉරිදා දවස 28 වෙනිදාවක මේ පාට ඇඳලා ගියේ. එදා සක්සස්. ඒ කරපුවට ඊට මට දැන් ඇත්තට මම ඒක හිතුවේ නැහැ. ඒ ළමයාම තමයි මට කිව්වේ මේ අවුරුදු 23ක විතර ළමයෙක්. ඒ ළමයාට මාව දක්ෂයි ජෝතිෂය සම්බන්ධව මේ අංක විද්‍යාව වල අතිශය දක්ෂ ළමයෙක්. එතකොට ඒ ළමයා විග්‍රහයට එදිලා තමයි මේ කතාව මට කිව්වේ. පස්සේ තමයි මම බැලුවා ඔව් නේද ඇත්ත නේද කියලා. එහෙම දේවල් තියෙනවා. දැන් මම දැන් ගියේ එහෙම නෙවෙයි ඒක අහපු ලෙස සිද්ධ වුණ දෙයක්. එහෙම මැච් කරලා මම එහෙම දැන් යන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ නමුත් ඇත්තටම බලද්දී ඒව හොඳයි තමයි. එහෙම බලද්දී. එහෙම එකක් තියෙනවා. එහෙම. දැන් ඔතන තව කතන්දරයකුත් තියෙනවා. දැන් ඔක මම ඕනනම් දැන් ඒක මැච් කරලා නම් යනවා කියන්නේ දැන් ඔය කුජගේ කතන්දරේ රතුනේ. ඔව්. රතු පාටනේ. එතකොට කුජගේ දවසක රතු පාට ඇඳන් යනවා කියන එක දැන් මේක අදන් ගියා මට සාර්ථකයි වුණා කියන එක. එතකොට කුජගේ දවසක රතු පාට ඇඳගෙන ගිහින් කුජගේම දවසක කුජගේ නාංකයක වැටුනොත් එදා රතු පාට ඇඳන් ගියොත් හොඳයිද නරකයිද? නරකයි. හිතන්නේ යමක්. එතකොට කුජගේ ප්‍රබලතාවය වැඩි. කුජගේ ප්‍රබලතාවය වැඩි කියන්නේ වලි වැඩි. අසාධාරණ පෙන්වන්න බෑ. ඒක ශනිකව කෝප ගන්නවා. ඔය කතන්දර ටික එනවනේ. එතකොට එතනට ඒක හරියන්නේ නැහැ නේද? එහෙමයි. ඒ කුජගේ එතන කෝපයිනේ. ඒ කියන්නේ සර් එතකොට නිකන් ආරවුල් වලට පැටලෙන්න තියෙන සම්භාවිතත් වැඩි කරන්න පුළුවන් පිට තියෙන ආරවුල් වලට අපිව නේද? ඔව් ඒක තමයි. ඔව්. එතකොට එහෙමනම් අපි මැච් කරලා නම් යනවා නම් මම එහෙමනම් මං කුජට සම්බන්ධ කෙනෙක් නම් කුජගේ දින එක නම් එතකොට යන්න නම් සුදු වෙන බක්ක නැත්නම් ක්‍රීම් පාට එනගෙන. එහෙම තියෙනවා අපි මේක පුළුවන් බලා ගන්න. හැබැයි ග්‍රහයන් කිසිම මේ ග්‍රහයන්ට ගැලපෙන දැන් බුදට කොළ පාට සිකුරුට කහ එහෙම කී අපි තියනවනේ පොඩි විස්තරයක්. ඒවයි මේ අංක විද්‍යාවේ පාටයි එක හා කියන්නේ ගැලපෙන ස්වභාවයක් තියනවද? බොහෝ දුරට තියෙනවා. බොහෝ දුරට තියෙනවා. එහෙමයි. ඒක අර පොඩ ප්‍රායෝගිකවත් හිතන්න ඕනේ. දැන් අර මූලික මතයක් තියෙනවනේ. දැන් මෙතන මේ අංක විද්‍යාවට බාහිරව කතා කරේ නේ. දැන් මොකක්ද අර උච්ච සහ නීච යම් ග්‍රහයක උච්ච නම් හොඳයි නීච නම් නරකයි කියන අපේ පොදු මතයක් තියෙනවනේ. නේ? ඔව්. එතකොට දැන් අපි හිතමු කුජ උච්ච වෙලා තියෙනවා. එතකොට උච්ච කතන්දරේ තියරි එකට අරන් කුජ උච්චයි කිව්වහම මට ප්‍රශ්නයක් හොඳයිද? කුජ උච්ච කියන්නේ තව වලියටම වරයිනේ නේද? වලියට ඔව්. ඒ කියන්නේ කුජ උච්ච දැන් ඔය 1 4 7 10 කුජ උච්චය බැලුවොත් එහෙම තනිකරම මේ හමුදාවේ ලොක්කෝ ඉතින් ඒ අය බොහොම දරුණු අයනේ ඇත්තටම කියන්නේ මේ මිනිස්සු නරකයි කියනව නෙමෙයි දරු වෙන්න ඕනේ ඒ රෝල් එක කරගෙන යන්න. එතකොට ඉතින් අර මේ එහෙම මොලොක් ගතියක් බලාපොරොත්තු වෙන්න බෑ. කොහොම තද ගති තියෙන ස්වභාවයක් ඇති කරනවා. ඔව් ඒක තමයි. හරි එහෙනම් අපි මේ ඊළඟ දවසේ කතා කරමු. මට මේ ඇත්තටම මේ සමා වෙන්න මොකද මම මේ ගෙදර ආව විතරයි 6:55 මම ගෙදරට එද්දී මේ තේකක්වත් බිව්වේ නැහැ. මේ මොකද කිසිම සූදානමක් තිබුණෙත් නැහැ. මම මේ ඇත්තට මට අමතක වෙලා තිබුණාද මට එද්දි මල්සි තමයි කිව්වේ මෙහෙම කියලා. ඉතින් මේ අපි හොඳ දේශනයක් අපි ඊළඟ දවස් දෙකේ 2යි 7යි 3යි 6යි 9 එක කතා කරමු. එහෙනම් ඉවර කරමු නේද? හොඳයි සර්. බොහොම පිං. එහෙනම් හොඳයි. ඔක්කොටම ආයිබෝවන්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්.